හෙලෝ ළමයි ඉතින් කොහොමද සැලොන් ලියානා මගේ YouTube channel එකට ඔයගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම කාලයකට පස්සේ තමයි ඉතින් මේ වීඩියෝ එකක් අරන් එන්නේ. සති 3ක් විතර අසනීප වෙලා හිටියා. ඉතින් ඒ නිසා ඇත්තටම වීඩියෝ එකක් කරන්න හම්බුන්නේ නැහැ. කීප දෙනෙක්ම ඇත්තටම මගෙන් කෝල් කරලා ඇහුවා මොකද දැන් වීඩියෝ කරන්නේ නැද්ද අක්කේ වීඩියෝ කරන්නකො එහෙම කියලා. ඇත්තටම ඉතින් ඒ ගැන ගොඩාක් සතුටුයි. ගොඩක් දෙනෙක් නැතුණත් කීප දෙනෙක් හරි එහෙම උනන්දුවෙන් මගේ වීඩියෝස් බලනවා කියලා දැනගත්තම ඇත්තටම මට ඉතින් හරි ආසාවක් ඇති වුණා. ඒ නිසා ඉතින් හිතුවා අමාරුවෙන් හරි පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම හරියටම සනීපයක් නැහැ. ඒ වුණත් ඉතින් කරන්න පුළුවන් විදියට පොඩියට වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මම හිතුවා අද ඔයගන් කියලා දෙන්න ඕනේ කියලා. ඇත්තටම මම පාවිච්චි කරන පොඩි මෙතඩ් එකක්. ඒක ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් තාමත් සිම්පල් මෙතඩ් එකක්. ඒක ඕන කෙනෙකුට පාවිච්චි කරලා කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා මම හිතුවා අද ඔයගන්ට ඒක කියලා දෙන්න ඕනේ කියලා. අපි මේකප් එකක් කරනකොට ඇත්තටම අපේ ෆවුන්ඩේෂන් ගන්න වගේම අපේ මූණ කොන්ටුවර් කරන්න ඕනේ. එතකොට ඒ වගේම හයිලයිට් කරන්න ඕනේ. ඊට පස්සේ හයිලයිටර් ආලේප කරන්න ඕනේ. ඔය වගේ ඉතින් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එකකට පාටි එකකට යනකොට මේ තියෙන ස්ටෙප්ස් ඔක්කොම ඇත්තටම අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මට හිතුණා ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මම නෝමල් මේකප් එකක් කරනකොට පාවිච්චි කරන ඒ මෙතඩ් එක ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මම මගේ මූණ ෆවුන්ඩේෂන් කරලා ඊට පස්සේ පවුඩර් ආලේප කරන්න ඉස්සෙල්ලා කොන්ටුවර් එකයි හයිලයිට් එකයි ලික්විඩ් බ්ලෂ් එක කරනවා නම් ඒ බ්ලෂ් එකයි කරගන්නවා. මොකද ඒවා ඒ ෆවුන්ඩේෂන් ආලේප කරලා පවුඩර් ආලේප කරන්න ඉස්සෙල්ලා තමයි ඇත්තට මේ දේවල් කරගන්න ඕනේ. නැත්නම් ඊට පිටින් කරොත් ඒක නිකන් තෙල් වෙලා ඒ ෆවුන්ඩේෂන් එක නිකන් නීට් ගතියක් නැති වගේ ගතියක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මම මේ දෙක ආලේප කරන්නේ කොහොමද කියලා ඕගොල්ලොන්ට කියලා දුන්නොත් හොඳයි කියලා. ඇත්තටම මේක මම ආලේප කරන විදිය. මේ විදිහට වෙනස් ආකාරවලට අනිත් අය කරන්න පුළුවන්. මේකප් කියන එක ඇත්තටම මම කියලා දුන්න හැමතිස්සෙම මේක මෙන්න මේ විදිහටයි වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒක තම තමන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඉතින් සමහරක් අය ඇත්තටම තියෙන අපි සාමාන්‍යයෙන් බේසික්ම රූල්ස් ටිකක් තියෙනවනේ. ඊට අමතරව පිටපැනලා මේකප් කරන කට්ටිය ඉන්නවා. ඇත්තටම ඒක ගොඩාක් ලස්සනයි. ඉතින් ඒ නිසා තමන්ට කැමති විදිහට ඒක පවුඩර් වලින් ඉස්සෙල්ලාද ගන්න, පවුඩර් වලින් පස්සේද ගන්න. ඒක එහෙම නීතියක් නෑ. ඒක ඉතින් කරගන්න තමන් කැමති ආකාරයට කරගන්න පුළුවන්. ඉතින් මම කරන ආකාරය ඉතින් ඇත්තට මම කරන්නේ 3 ඉලක්කමයි 5 ඉලක්කමයි ආකාරයට මගේ හයිලයිට් එකයි කොන්ටුවර් එකයි කරන විදිය ඔයගන්ට පෙන්වන්න තමයි මේ හදන්නේ. ඉතින් මම හිතනවා ඉතින් මේක ඇත්තටම ඉතාමත් කියන්නේ ඕන කෙනෙකුට කරගන්න පුළුවන් සරල ක්‍රමයක් කියලා. නැත්නම් ඉතින් සමහරක් අයට කොන්ටුවර් කරනවා කොහොම හයිලයිට් කරනවා කොහොම ඒක ඇත්තටම ලොකු දෙයක් විදිහට හිතෙන්න පුළුවන්. ඇත්තට මේ දේවල් ඔක්කොම සාමාන්‍ය දේවල්. ඒක ඉතින් තමන්ගේ එක්ස්පීරියන්ස් එක අනුව තමන්ගේ මනාපය අනුව ඇත්තටම කරගන්න පුළුවන්. මමත් ඇත්තටම සාමාන්‍යයෙන් ඉතින් අපි ඉගෙනගත්තු දේවල් වලට වඩා වෙනස් විදිහට මේකප් කරනවා. ඒක ගොඩාක් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේකප් කරනකොට බය වෙන්න එපා. මුලින් ඉතින් තමන්ගේ මේකප් එක දාගෙන බලන්න. එතකොට ඒක සාර්ථක වුණොත් අපිට පුළුවන් කෙනෙකුට ඒ දේ කරලා ඇත්තටම බලන්න. කාට හරි ඉතින් අපි මේ දේවල් කරන්න ඉස්සෙල්ලා මුලින්ම තමන්ට කරලා බලන්න. ඒ දේවල් සාර්ථක වුණාට පස්සේ අපිට පුළුවන් තවත් කෙනෙකුට මේ දේවල් කරලා ඒ දේවල් ලස්සනට අනුගමනය කරන්න. එහෙනම් ඉතින් අපි දැන් බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. දැන් මම ෆවුන්ඩේෂන් එක විතරයි මේ ආලේප කරලා තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක සෙට් වෙන්න පවුඩර් වත් ආලේප කරලා නැහැ. අයි මේකප් එක කරලා තියෙනවා. ඊට පස්සේ ලිප්ස්ටික් ගාලා තියෙනවා. ඊට පස්සේ මගේ ස්කින් මේ ටයිප් එකට ගැලපෙන විදිහට ෆවුන්ඩේෂන් ආලේප කරලා තියෙනවා. මම ආලේප කරන්නේ ෆොයරා කියන බ්‍රෑන්ඩ් එකේ නම්බර 5 සහ 6 තමයි මගේ මේ ස්කින් කලර් එකට යන ෂේඩ්ස් වෙන්නේ. ඉතින් ඒක Tamanටගේ ස්කින් කලර් එකට ගැලපෙන විදිහට තෝරගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම කරන්න හදන්නේ මගේ මූණ කොන්ටුවර් කරගන්න. ඇත්තටම මේකප් කරනකොට මම හිතන්නේ අපි පරිස්සමින්ම කරන්න ඕන එක තමයි කොන්ටුවර් කියන එක. මොකද කොන්ටුවර් කියන එක වැරදුනොත් අපේ මේ මූණේ තියෙන ෂේප් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මට තියෙන්නේ රවුන්ඩ් මූණක්.
ඉතින් ඒකට ගැලපෙන ආකාරයට තමයි මම කොන්ටුවර් කරන්න ඕනේ. ඉතින් එක එක්කෙනාගේ මුහුණේ තියෙන ෂේප්ස් වෙනස්. ඉතින් ඒකට අදාළව තමයි අපි කොන්ටුවර් එක කරන්න ඕනේ. ඉතින් දැන් මම මෙතනදි කරන්න හදන්නේ සාමාන්‍යයෙන් අපි හැම දිනකටම කරන්න පුළුවන් normal method එකක්. ඇත්තටම ඉතින් ඒකට අපිට 3-5 කියන අකුරු දෙකේ ආකාරයට තමයි මම මේක කරන්නේ. 3-5 කිව්වම ඉතින් වෙන එකක් මතක් වුණාද දන්නේ නැහැ. ඇත්තටම 3යි 5යි කියන ඉලක්කම් වල ආකාරයට තමයි මම මේ අද කොන්ටුවර් එකයි මගේ හයිලයිට් එකයි දෙකම කරන්න හදන්නේ. කොන්ටුවර් එක 3 ඉලක්කම ආකාරයට කරනවා. හයිලයිට් එක අපි 5 ඉලක්කමේ ආකාරයට කරන්න පුළුවන්. ඇත්තටම හයිලයිට් කරන වෙලාවක සමහරක් අය වැරදිට තේරුම් ගන්න පුළුවන් හයිලයිටර් එකකින් අපි හයිලයිට් කරනවාද කියලා. ඇත්තටම එහෙම නෑ. හයිලයිට් කරන්න අපි ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ කන්සීලර්. ඩාර්ක් කලර් කන්සීලර් එකකින් අපිට කොන්ටුවර් කරගන්න පුළුවන්. අපේ ස්කින් එකට වඩා ලයිට් කලර් කන්සීලර් එකකින් අපිට හයිලයිට් එක කරගන්න පුළුවන්. ඊට අමතරව මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වගේ අපේ ස්කින් එකට වඩා ඩාර්ක් කලර් ෆවුන්ඩේෂන් එකක් ගත්තොත් ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් මේක. ඒකෙන් අපිට කොන්ටුවර් එක කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ අපේ ස්කින් කලර් එකට වඩා ලයිට් කලර් ෆවුන්ඩේෂන් එකක් ගත්තොත් අපිට පුළුවන් මේකෙන් අපේ හයිලයිට් එක කරගන්න. මේ විදිහට ලික්විඩ් ෆවුන්ඩේෂන් යොදාගෙනම අපිට අපේ කොන්ටුවර් එකයි හයිලයිට් එකයි දෙකම කරගන්න පුළුවන්. හැම වෙලේම අපි කොන්ටුවර් එකට තෝරගන්න ඕනේ අපේ ස්කින් කලර් එකට වඩා ඩාර්ක් කලර් එකක්. ඒ වගේම අපි හයිලයිට් කරන තෝරගන්න ඕනේ අපේ ස්කින් කලර් එකට වඩා ලයිට් ෂේඩ් එකක් තියෙන ෆවුන්ඩේෂන් එකක්. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් කන්සීලර් එකකින් අපිට මේ විදිහටම කොන්ටුවර් කරන්න පුළුවන්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ ඩර්මා කන්සීලර්. දැන් මේ වගේ මගේ ස්කින් කලර් එකට වඩා ඩාර්ක් කලර් එකකින් අපිට පුළුවන් අපේ කොන්ටුවර් එක කරගන්න. ඒ වගේම මේ වගේ මගේ ස්කින් කලර් එකට වඩා ලයිට් කලර් කන්සීලර් එකකින් අපිට හයිලයිට් එක කරගන්න පුළුවන්. ඒ විදිහට හැම වෙලේම අපි කොන්ටුවර් එක කරනකොට අපේ ස්කින් කලර් එකට වඩා ඩාර්ක් කලර් එකක් ගන්න ඕනේ. හයිලයිට් කරනකොට අපේ ස්කින් කලර් එකට වඩා ලයිට් කලර් ෂේඩ් එකක් ගන්න ඕනේ. ඊට අමතරව දැන් මම සාමාන්‍යයෙන් ඇත්තටම මෙන්න මේ වගේ ස්ටික් එකකින් තමයි මගේ මේ කොන්ටුවර් එක කරගන්නේ. මේක පල්ලරියෝ කියන බ්‍රෑන්ඩ් එකේ කොන්ටුවර් ස්ටික් එකක්. ඒ වුණාට මේකෙන් කරොත් මට හිතෙනවා දැන් ඔයාලට වැඩි ඒක කැපිලා පේන එකක් නැහැ කියලා. ඒ නිසා මම අද කරන්නේ කොන්ටුවර් එකයි හයිලයිට් එකයි දෙකම මෙන්න මේ ස්ටික් එකේ. මේකේ ඇත්තටම මේ 2 in 1 එකක්. මේකේ කොන්ටුවර් එකක් තියෙනවා, හයිලයිට් එකක් තියෙනවා. දැන් ඇත්තටම මම මේ ඔයගලන්ට කිව්වා මම මේක කරන්න හදන්නේ 3 ඉලක්කම සහ 5 ඉලක්කම ආකාරයෙන් තමයි මගේ අද කොන්ටුවර් එකයි හයිලයිට් එකයි කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් මම මගේ මේ කොන්ටුවර් ස්ටික් එක අරගෙන ඒක දැන් මම මේ කොන්ටුවර් එක මගේ මූණේ ආලේප කරගන්න හදන්නේ 3 ඉලක්කමේ ආකාරයට. ඒක කරනකොට හැමතිස්සෙම අපි කොන්ටුවර් කරනකොට කට උල් කරලා ඔන්න ඔය විදිහට දැන් ඔයාලට පේනවා ඇති මගේ කට උල් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලයින් එකක් තියෙනවා. අන්න ඒ ලයින් එකේ උඩට තමයි මම නම් කොන්ටුවර් එක කරගන්නේ. මොකද මේ ලයින් එකේ මේ පිටට මේ එළියට ආවොත් එහෙම නිකන් මේ අර හකු බැහැලා වගේ මූණ නිකන් ඇතුළට ගිලා බැහැලා වගේ පෙනුමක් මට නම් එනවා. ඒ නිසා මම හැමතිස්සෙම කරගන්නේ කට උල් කරලා මගේ මේ ඒ ලයින් එකේ උඩට තමයි මගේ කොන්ටුවර් එක මම කරගන්නේ. අපි බලමු දැන් ඒක කොහොමද කරන්නේ කියලා. මම ඒක කරලා පෙන්නන්නම්. මේ කට උල් කරගන්නවා මුලින්. ඊට පස්සේ අපි මේ පැත්තට 3 ඉලක්කමේ ආකාරයට ඇඳ ගන්න. ඇත්තටම තව එකක් කියන්න ඕනේ. දැන් මගේ මේ ස්ටික් එකේ උඩ ඒ කියන්නේ මේ ආලේප කරන කොටසේ ඒ තරම් ලොකු මහතක් නැහැ. අපි කියමු දැන් අපි ෆවුන්ඩේෂන් එකකින් එහෙම නැත්නම් වෙන කන්සීලර් එකකින් කරගන්නවා නම් ඕගොල්ලෝ ගොඩාක් ලොකු මහත බ්‍රෂ් ගන්න එපා. ඒතරම් ඒතකොට ලොකු ප්‍රදේශයක් කොන්ටුවර් වෙලා ඒක මේ අසාමාන්‍ය විදිහට කැපිලා පෙන්නලා කැත වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ පොඩි හීන බ්‍රෂ් එකක් අරගෙන ඒකෙන් මේ විදිහට 3 ඉලක්කම දැන් මම අඳින විදිහට ඇඳ ගන්න. ඒ නැතුව ලොකු බ්‍රෂ් එකකින් අඳින්න යන්න එපා. ඒතකොට මුළු මූණම ඒක ඇඳිලා ඒක ඇත්තටම අසාමාන්‍ය පෙනුමක් එනවා
කොයි වෙලේවත් අපි මේකප් කරාට පස්සේ ඒක අනිත් කෙනෙකුට අසාමාන්‍ය පෙනුමක් ආවොත් ඒක ඇත්තම සාර්ථක මේකප් එකක් නෙවෙයි. ඒ නිසා අපි බලමු දැන් කොහොමද කරගන්නේ කියලා. දැන් මම මුලින්ම මගේ කට උල් කරගෙන මේ තුනේ ඉලක්ක මේ ආකාරයට මේක ඇඳ ගන්නවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මගේ මූණේ තුනේ ඉලක්ක මේ ආකාරයට මම දැන් ඇඳගෙන තියෙන්නේ. ඒක පේනවා නේද? ඒ වගේම මේ පැත්තෙත් මම මේ වගේ මූණ තුනේ ඉලක්ක මේ ආකාරයට මේ කොන්ටුවර් ස්ටික් එකෙන් ඇඳ ගන්න හදන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් මම තුනේ ඉලක්ක මේ ආකාරයට මගේ කොන්ටුව එක ඇඳගත්තා. දැන් මට තියෙන්නේ පහේ ඉලක්ක මේ ආකාරයට මගේ highlight එක කරගන්න. ඒකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක 2 in 1 stick එකක්. ඉතින් ඒකේ එහා පැත්තේ තියෙන එකෙන් මට පුළුවන් මගේ highlight එක කරගන්න. ඒකට කරන්නේ පහේ ඉලක්ක මේ ආකාරයට මගේ මූණ මම මේක ඇඳ ගන්නවා. ඇඳ ගන්නකොට මගේ මේ අයි මේකප් එකත් නීට් වෙන විදිහට මම පොඩ්ඩක් මේ පැතින් දැම්ම පහේ ඉලක්කම ඇඳ ගන්නවා. එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් පොඩි ඉලක්ක ආකාරයට මේක ඇඳ ගන්න පුළුවන්. පේනව නේද? ඒ වගේම මේ පැත්තෙත් මම පහේ ඉලක්ක මේ ආකාරයට මේක ඇඳගන්නවා. සාමාන්‍යයෙන් අපි highlight කරනකොට අපි highlight කරන්නේ අපේ මේ ඇහි යට. ඊට පස්සේ මෙතන මේ නිකඩ ප්‍රදේශය සාමාන්‍යයෙන් මෙතන. ඉතින් ඔයගොල්ලන්ට එහෙම දැන් පහේ ඉලක්ක මෙතන ඇඳෙන්නේ නැති නිසා එතනත් highlight කරගන්න ඕන නම් මෙතන concealer ආලේප කරලා එතන බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. දැන් මම කරන්නේ මම මේ ඇඳගත්තු එක මුලින්ම බ්ලෙන්ඩ් කරගන්නවා. මුලින්ම අපි බ්ලෙන්ඩ් කරන්න ඕනේ මෙන්න මේ කන්සීලර් එක. ඒක දැන් මම මේ ඇඳගත්තු කන්සීලර් එක බ්ලෙන්ඩ් කරගන්නවා හොඳට. ඉතින් ඕගොල්ලන්ට වෙන ස්පොන්ජ් එකකින් හරි බ්‍රෂ් එකකින් හරි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් මම මගේ කන්සීලර් එක බ්ලෙන්ඩ් කරන් ඉවරයි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් ඕගොල්ලන්ට මෙතන මම දැන් මේ කරන්නේ මේ 3-5 කියන මෙතඩ් එකට. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ මේ හරිය නල්ලත් කන්සීලර් කරගන්න ඕන නම් මෙතනින් කන්සීලර් පොඩක් ගන්න එකත් බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මගේ මේ කොන්ටුව එක බ්ලෙන්ඩ් කරගන්න. හැමතිස්සෙම කොන්ටුව එකක් අපි බ්ලෙන්ඩ් කරන්න ඕනේ අපේ මූණෙන් ඉවතට. ඒ කියන්නේ දැන් මේ පැත්තේ ගත්තොත් heir line එකට මෙතන කම්බුල් ගත්තෙත් උඩට, ඒ වගේ මෙතන මේ අපේ හකු ප්‍රදේශයේ ගත්තොත් පල්ලෙහාට, ඒ වගේ හැම තිස්සෙම අපි අපේ කොන්ටුව එකක් බ්ලෙන්ඩ් කරන්න ඕනේ මූණෙන් ඉවතට. මූණ ඇතුළට කවදාවත් කොන්ටුව එකක් බ්ලෙන්ඩ් කරන්න එපා. දැන් අපි බලමු මම දැන් මේ කන්සීලර් එක බ්ලෙන්ඩ් කරපු බ්ලෙන්ඩින් බ්‍රෂ් එකෙන්ම තමයි අපි කොන්ටුව එක මම මේ බ්ලෙන්ඩ් කරන්නේ. අපි මුලින් කොන්ටුව එක බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ කන්සීලර් එක බ්ලෙන්ඩ් කරනකොට මේකේ තියෙන තද පාට ගෑවෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම එකම බ්‍රෂ් එකකින් මේ දෙකම බ්ලෙන්ඩ් කරනවා නම් මුලින්ම කන්සීලර් එක
මේ බ්ලෙන්ඩ් කරලා ඉන්න. දැන් මම කරන්නේ මගේ කොන්ටුව එක බ්ලෙන්ඩ් කරන එක. බ්ලෙන්ඩ් කරනකොට මෙතන ගත්තොත් හැමතිස්සෙම අපි මේ කොන්ටුව එක කරන්න ඕනේ, බ්ලෙන්ඩ් කරන්න ඕනේ අපේ මූණේ ඉවතට. කම්බුල් දෙක ගත්තොත් කම්බුල් දෙක උල් කරලා මෙහෙම කරලා මෙහෙම උඩ අතට මේක බ්ලෙන්ඩ් කරන්න ඕනේ. අපේ මූණේ තියෙන හැඩේ ඇත්තටම ලස්සනට අපිට මතු කරගන්න පුළුවන් මේ විදිහට කොන්ටුව එකක් කරලා. හැබැයි කොන්ටුව එකක් කරලා කවදාවත් ඒවා ඉරි විදියට පේන්න තියන්න එපා. ඒක ඇත්තටම ගොඩක් කැතයි. කොන්ටුව එකක් කරනකොට සමහරක් අය ඇත්තටම ගොඩාක් තදට පේන්න කරනවා. සමහරක් අය ලයිට් ලිප්ස්ටික් එකකින් හරි ඔය ලයිට් මොකක් හරි කන්සීලර් එකකින් හරි කොන්ටුව කරනවා. ඒක ඉතින් තමයි යන පාටිය ෆන්ක්ෂන් එක අනුව වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් නයිට් ෆන්ක්ෂන් එකකට නැත්නම් නයිට් පාටි එකකට යනවා නම් ඇත්තටම තද පාටියකින් කොන්ටුව කරලා ප්‍රශ්නයක් නැහැ. නමුත් දවල් දවසේ අපි කොහේ හරි මොකක් හරි පාටි එකකට හරි මේ ෆන්ක්ෂන් එකකට හරි යනවා නම් ලොකුවට තද පාටට කොන්ටුව කරන්න ඕනේ. මේ වගේ වෙලාවට අපිට බ්‍රොන්ස් එකකින් වගේ තමන්ගේ මූණේ ෂේප් එක මේ කොන්ටුව කරගන්න පුළුවන්. දැන් ඔයගන්ට පේනවා ඇති මගේ කොන්ටුව එක දැන් කරා. දැන් ඉස්සෙල්ලා මගේ මූණේ තිබ්බ හැඩයයි දැන් ඕගොල්ලන්ට පේන්නේ නැති මගේ මූණේ තිබ්බ හැඩයයි කොච්චර වෙනස්ද කියලා. දැන් මගේ මූණේ හැඩතල ටික ඇත්තටම මතුවලා තියෙනවා. මටත් තියෙන ඇත්තටම මගේ මේ ඩබල් චින් කියන එක තියෙනවා. ඉතින් ඒවා අපිට වහගන්න පුළුවන් මේ විදිහට කොන්ටුව එකක් කරලා. දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ හයිලයිට් එකයි කොන්ටුව එකයි මම කරලා ඉවරයි. දැන් මම මේ ගාම කරන්න හදන්නේ දැන් මම පාවිච්චි කරන්න හදන්නේ ලික්විඩ් බ්ලෂ් එකක්. ඒ නිසා මේ ගාම මම මගේ ලික්විඩ් බ්ලෂ් එකත් ආලේප කරනවා. මොකද තාම මම මේ පවුඩර් ආලේප කරලා නැහැ. ඊට ඉස්සෙල්ලා ලික්විඩ් බ්ලෂ් එකත් ආලේප කරගත්තම මට මගේ මේකප් එක සම්පූර්ණයෙන්ම පවුඩර් ගාලා ෆිනිෂ් කරන්න පුළුවන්. ඒ නිසා මම කරන්නේ මේ විදිහට. දැන් මම රෙඩ් කලර් ගවුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ඒ නිසා මගේ මේ වගේ ලික්විඩ් බ්ලෂ් එකෙන් මම පොඩ්ඩක් ඩොට් එකක් තියාගන්න. ඔය විදිහට ඇත්තටම ගොඩාක් ඉතින් බ්ලෂ් එක කැපිලා පේන්න ඕන නම් ඊට වැඩිය ඔයගොල්ලන්ට පුළුවන් තදට ලික්විඩ් බ්ලෂ් ආලේප කරගන්න. ඉතින් මට එහෙම කැමති නැති නිසා තමයි මම මේ විදිහට පොඩියට ලික්විඩ් බ්ලෂ් ආලේප ගන්න. ඇත්තටම ලික්විඩ් බ්ලෂ් කියන එක ඇත්තටම කලර් එක ගොඩාක් කැපිලා පේන නිසා ලොකුවට ගොඩාක් ආලේප කරගන්න එපා. ඒක අසාමාන්‍ය දෙයට ඊළඟට කැපිලා පේන්න ගන්නවා. ඒ නිසා පොඩි ප්‍රමාණයක් ආලේප කරලා ඒක බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ලික්විඩ් බ්ලෂ් අපි බ්ලෙන්ඩ් කරනකොටත් ඒක හැමතිස්සෙම උඩට මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මෙතනදී මම ලික්විඩ් බ්ලෂ් කියන එක මගේ මේ මූණේ උඩට ඒ කියන්නේ උඩින් තමයි ආලේප කරලා තියෙන්නේ. සමහරක් අය කැමති ඉතින් මේ විදිහට මූණේ මැදට සහ මේ නහය උඩට ආලේප කරන්න. ඉතින් මම මේ විදිහට පොඩි ප්‍රමාණයක් අරගෙන මගේ මූණේ උඩට ආලේප කරලා තියෙනවා. මේකත්
දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති නේද? චූටි ප්‍රමාණයක් ආලේප කරත් ඒක ඇත්තටම ලොකුවට ලික්විඩ් බ්ලෂර් වල ආලේප වෙනවා. දැන් මම මගේ highlight එකයි එතකොට contour එකයි blusher එකයි තුනම ආලේප කරලා තින්නේ. දැන් තමයි මම මගේ මේවා සෙට් වෙන්න powder එක ආලේප කරන්න හදන්නේ. මම අද powder එක විදියට ගන්න මෙන්න මේ Derma brand එකේ fixing powder එක. ඇත්තට මේක ගොඩාක් හොඳ fixing powder එකක්. අපි මේක ආලේප කරාට පස්සේ ගොඩක් දුරට අපේ සමේ පාටට මේක powder එක ඒගාගේ පාට හදා ගන්නවා. ඒ නිසා මම ඇත්තටම ගොඩාක් කැමති සහ ගොඩාක් රෙකමන්ඩ් කරන fixing powder එකක් තමයි මේ Derma brand එකේ එන fixing powder එක. මම වගේ මෙන්න මේ powder ආලේප කරන brush එකෙන් දැන් මේ powder එක ආලේප කරගන්නයි හදන්නේ. මේක මම සම්පූර්ණයෙන්ම ආලේප කරන නිසා මේ වගේ powder brush එකෙන් මට පුළුවන් මගේ මුළු මූණටම මේක ආලේප කරගන්න. ගොඩක් අසනීප වෙලා හිටියේ. තාමත් ඉතින් ඒ විදිහට ලොකුම මේ සනීපයක් නෑ. ඒත් ඉතින් කීප දෙනෙක්ම මගෙන් ඇත්තටම ඇහුවා අක්කේ දැන් ආයෙත් වීඩියෝස් කරන්නේ නැද්ද? ඇයි වීඩියෝ කරන්නේ නැත්තේ? එහෙම කියලා. ඇත්තටම මට හරි ආසයි එහෙම අහනකොට. මොකද කවුරු හරි කෙනෙක් දෙන්නෙක් හරි මගේ මේ වීඩියෝස් බලලා ඒවට කැමැත්තෙන් ඉන්නවා කියලා දැනගත්තම ඇත්තටම මට ලොකු ආසාවක් ඇති වුණා. ඒක තමයි ඉතින් මම ඇත්තටම මේ අමාරුවේ වුණත් ආයෙත් මේ විදිහට වීඩියෝ එකක් කරමු කියලා හිතලා වීඩියෝ එකක් කරේ. දැන් ඉතින් ඉස්සරහට දිගටම මේ විදිහට වීඩියෝස් මම ආයෙත් ගේනවා. ඉතින් අසනීප තත්ත්වය නිසා තමයි ගීටිකේම වීඩියෝ එකක් කරගන්න බැරි වුණේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මගේ මූණේ මම මේ විදිහට powder ආලේප කරගෙන තියෙන්නේ. දැන් මම powder එක ආලේප කරලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මූණේ මම මුලින් හිටියට වඩා දැන් කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා. ඇත්තට ඉතින් මේ වගේ මේකප් එකක් ඕගොල්ලන්ට සාමාන්‍ය පාටි එකට යනකොට කරගෙන යන්න පුළුවන් මේකප් එකක්. ඇත්තටම අපි කොයි තරම් ලොකු පාටි එකකට ගියත් සරල මේකප් එකක් කරන් යන එක තමයි ඇත්තටම සුදුසු වෙන්නේ. ලොකු පාටිය ලොකු වුණා කියලා එහෙම නැත්නම් අපි ගන්න තැන ලොකු වුණා කියලා ලොකුවට මේකප් එකක් දාගෙන ඇත්තට ගියාම ඒක ඒ තරම් සුදුසු නැහැ කියලා මම නම් හිතන්නේ. ඇත්තටම මේකප් කරනවා කියන එක අඩුම මේකප් ප්‍රමාණයක් කරනකොට තමයි ඒකේ වැඩි ලස්සනක් තියෙන්නේ. සමහරක් අය හිතනවා දැන් මංගාවට වෙන උනත් අය උනත් මට කියනවා ඒගොල්ලෝගේ පාට වඩා ගොඩාක් සුදු කරන්න කියලා. අන්තිමේ ඉතින් එහෙම සුදු කරාට පස්සේ ඒක දකින්න කෙනෙකුට ඒක ඇත්තටම අසාමාන්‍ය පෙනුමක් තියෙන්නේ. ඉතින් ඒක කොච්චර කිව්වත් තේරුම් ගන්න නැහැ. තමන්ගේ ස්කින් කලර් එකට හැමතිස්සෙම මේකප් කරන්න ඕනේ. බොරුවට සුදු කරලා මූණයි බෙල්ලයි අපි සුදු කරනවා. ඊට අමතරව ශරීරයේ අනිත් කොටස් ඇත්තටම ඉතින් ඊට වඩා කළුවට පේනකොට ඇත්තට මේක කැතයි. සමහරක් අය කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්න නැහැ. ඉතින් ඒ විදිහට අපි අකමැත්තෙන් වුණත් ඉතින් අපේ ගාවට එන ක්ලයන්ට් කේ කැමැත්තට තමයි ඉඩ දෙන්න වෙන්නේ. ඉතින් ඒක තේරුම් කරලා කරගන්න බැරුණොත් අපි ඉතින් ඒගොල්ලෝ කැමති විදිහට ඔබ සුදු කරාට පස්සේ ඒ දකින කෙනෙක් හිතන්නේ බලන්නකො මෙයාගේ මේකප් එකේ සුදු වැඩි මේක ගැලපෙන්නේ නැහැ එහෙම කියලා. ඇත්තටම මේක මේකප් කරන කෙනාටත් හොඳ නැහැ. ඒක ඉතින් මේ මේකප් කරන එන කෙනෙක් ඉන්නකොට ඇත්තටම ඉතින් දැනුවත් වෙලා එන්න ඕනේ. කොයිම වෙලාවකවත් තමන්ගේ ස්කින් කලර් එක ෆෙයා කරලා තියෙන ලප කැරල් වහලා එතකොට ෆිග්මන්ටේෂන් එතකොට ඔය පිම්පල්ස් මාක්ස් ඒ වගේ වහනෝ මිසක් තමන්ගේ ස්කින් කලර් එකට වඩා ගොඩාක් සුදු කරලා අනවශ්‍ය විදිහට මේකප් එකක් දැම්මම මේක ඇත්තටම කැතයි. කොයි තරම් ලොකු පාටි එකකට ගියත් ෆන්ක්ෂන් එකකට ගියත් අපි සරල මේකප් එකක් දාන් ගියාම තමයි ඇත්තට මේක කැපිලා පේන ලස්සනට පේන්නේ. මම නම් ඉතින් කියන්නේ ඇත්තටම අපි මොන තරම් ලොකු තැනකට ගියත් නෝමල් මේකප් එකක් දාන් යන්නේ. ඉතින් මේ වගේ මේකප් එකක් මම හිතනවා ඉතින් සාමාන්‍ය ඉතින් අපිට පොඩි හෙයාර් ස්ටයිල් එකක් දැම්මට පස්සේ
අපිට ඕනම පාටියකට ෆන්ක්ෂන් එකකට කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් දැන් ඕගොල්ලොන්ට මම හිතනවා මම අද කරපු ඒ පොඩි මෙතඩ් එකක් කරේ ඒක ඇත්තටම නොතේරෙන කෙනෙකුටත් ඒ වගේ අංක දෙකක් හදලා තමන්ගේ මූණේ තියෙන කොන්ටුර් එක හයිලයිට් එක කරලා තමන්ගේ මූණේ තියෙන ෆීචර්ස් හයිලයිට් කරන්න. එතකොට ලස්සනට තමන්ගේ ඩීටේල්ස් හදාගන්න පුළුවන්. ඒක ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. ලොකු ඒවට යන්න ඉස්සලා මේ වගේ පොඩි දෙයක් කරලා තමන්ගේ අත හුරු කරගන්න. එතකොට ඉතින් ඇත්තටම සැලුන් වලට ගිහිල්ලා ලොකු ගණන් දීලා කරගන්නවට වඩා තමන්ට එදිනෙදා කරන මේකප් එක කරගන්න පුළුවන්. ඉතින් මමත් ඇත්තටම මට තියෙන දැනුම ඕගොල්ලොන්ට දෙන්නේ. ඕගොල්ලෝ මේකේ යම්කිසි ප්‍රයෝජනයක් ගනී කියලා. ඉතින් මට මගේ වටා ඉන්න පුංචි පිරිසක් හරි ඒ දේ කරගන්නවයි කියලා මැත්තට මම දන්නවා මට කතා කරනකොට. ඉතින් ලොකු පිරිසක් නැතුණත් ඒ ඉන්න දෙතුන් දෙනා වුණත් ඒ විදිහට මං කියන දෙයක් තේරුම් අරගෙන තමන්ගේ පොඩි මේකප් එකක් කරගන්න එක ගැන ඇත්තටම මට ගොඩාක් සතුටුයි. එහෙනම් ඉතින් අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු.